අප සැම වෙනුවෙන් දායාද කළ අපේ සොයුරියන්ට බෙහෙවින්ම තුති පුදමි. අපි අහලා තියෙනවා සොකරි ගැමි නාටකය ගැන. ඒත් අද මේ වේදිකාව මත රඟ දක්වන්නේ අප අතරින් ගියෝ වූ කලාකෙත ශාස්ත්‍රීය කරපු ජැක්සන් ඇන්තනී මහත්මයාගේ තවමත් තිරගත නොවුණු එකගේ සොකරි චිත්‍රපටයේ එන වැලිමඩුවේ සොකරි නර්තනාංගයයි. සොයිරනි, මේ අවස්ථාව ඔබටයි. සමග පඳුරු පුදදී දෙවිඳුට වඳින්න සලුත් සෝල් අබරණ මිනි බැඳි දේවල් අත දරන්න අලුත් නුවර දෙවි අවසර සොකරිමි සෙල්ලම නටන්න නටන්නේ පළමුව සබයට එන්නේ යොදා කියන්නේ තාලෙට ගත වෙවුලන්නේ කුදේ වැනෙන්නේ සබයේ කොක්කඬලානේ විදා පාන්නේ අත් දෙක තෑගි කියන්නේ රටේ කියන්නේ වෙදකම හොඳටම දාන්නේ අතේ තියෙන්නේ නිතරම බුලත් හපානේ පිටේ වදින්නේ ඔලොගුව අරන් නටන්නේ වටේ දුවන්නේ පැන පැන කුදේ රැගෙන්නේ සම්බදාවිල කමේ ඉඳන්නේ සබයට ඇවිදිල්ලා බඹදාවිලසට ඇවිදි නටනවා මම දැනගල්ලා දබලා ඇති කොයි කවුරුත් මගේ තොරතුරු දැනගල්ලා තඹලාවිල පෙදා මමයි මගේ නැටුම් දැනගල්ලා රුත්තක දිත්තක රුත්තක දිත්තක රුත්තක දිත්තක දිත්තක තරකිට තුන්දා තුන්දා දිත්තක තරකිට තුන්දා ස්තුතියි සොහොයුරනි. මීළඟ අංගය නම් ඉදිරිපත් කරන්නේ අපේ දහම් පාසලේ චූටිම නංගිලා මල්ලිලා තමයි. නිවාඩුවට ගමට යන්න බලා ඉන්න පුංචි අපේ නංගිලා මල්ලිලාට හරි වැඩ වෙනවා. අපි එහෙනම් බලමු එයාලට මොනවද වුනේ කියලා. ඉතින් මේ වේදිකාව වර්ණ ගැනීමට පුංචි නංගිලාට සහ මල්ලිලාට අවස්ථාව ලබා දෙනවා කිරිකිරි පොලේ නර්තනයට.
තවත් එක් ප්‍රධාන අරමුණක් කරා පිය නැගීමටයි. 2025 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් තෝරාගත්තේ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුවයි. එදින තෝරා ගන්නා ලද ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිර්නාමචන පැළඳීමට මැදගම සිරි සුදස්සී ප්‍රාථමික විදුහලේ ගරු විදුහල්පතිතුමාටත් බෙල්ලන් කඩකල විද්‍යාලයේ ආචාර්ය සුමිත් ජයතිලක ගුරුතුමාටත් බුදුරුවන් කන්ද ජාතික පාසලේ ආචාර්ය චමීන්ද කුමාරසිරි ගුරුතුමාටත් තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යනි ශිරෝමාල රත්නායක ගුරු මෑණියන්ටත් නීතිඥ චමිලා පතිරාජ මහත්මියටත් දායක සභාවේ සභාපති සෙනවිරත්න මහතාටත් මැදගම ප්‍රමුඛ ශක්ති සමිතියේ සභාපති හරිශ්චන්ද්‍ර මහතාට අප දහම් පාසලේ ආදි ශිෂ්‍ය විශ්ව දසුන් ප්‍රිය සොයුරාටත් මහේන්ද්‍ර සිල්වා ග්‍රාම නිලධාරීතුමාටත් දෙමාපියන් නියෝජනය කරමින් නිලෝකා මහත්මියටත් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් රේණුකා ගුරු මහත්මියටත් ආරාධනා කර සිටිනවා. දහම් පාසලේ 2025 වර්ෂයේ උදෙසා ප්‍රධාන ශිෂ්‍ය නායක ගෞරවය සඳහා අපේ සෙස් ලබන්නේ ඩීඑන් प्रधान शिष्य नायक द्वारा सभा विशेष लबने SAS निशांती संपादना सुबह සමප්‍රධාන ශිෂ්‍ය නායක ගෞරවයන් අපි ලබන්නේ WM සිතුනි අමාෂා
පාසලේ 2025 වර්ෂයේ අභිසස් ලැබූ ශිෂ්‍ය නායක මණ්ඩලය විදිහා ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ලබා දීමට අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගෞරවපූර්වකව ආරාධනා කර සිටිමි. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් මේ උත්සව දෙකක් අපි එකට කරන්නේ. ඒකයි මේ ටිකක් ප්‍රශ්නේ තියෙන්නේ. ශිෂ්‍ය නායක වැඩමුළු වෙනම අපි කරන්නේ. නමුත් අපි උත්සව දෙකම කරන්න නිසා පොඩ්ඩක් ප්‍රශ්න අඩුපාඩු තියෙයි. නමුත් හැමෝම මේ ගැන ඉවසීමේ කටයුතු කරන මුලින් මතක් කරනවා. දැන් තියෙන්නේ ශිෂ්‍ය නායක ප්‍රතිඥාවයි. හැමෝම අධිකරණයට දකුණු අධිකරණ ඉස්සරහට. හරි. මේකේ තමන්ගේ නම කියන තැනක් කියනවා. ඒතකොට නම කියහයි නේද? මම කියනවා. ශිෂ්‍ය නායක ප්‍රතිඥාවයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2568ක් වූ වෙසක් මාස සිව්වන රිවි දින ශ්‍රී ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන් විහාරස්ත ශ්‍රී ජයබිම දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවක වශයෙන් නම කියන්න හයියෙන් වන මම ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගුරු මෑණිවරුන් පියවරුන් වෙනුවෙන් ගෞරව බහුමානයෙන් කටයුතු කරන බවටත් දහම් පාසලේ සියලු ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් හැකි හැම විටම කැප වෙන බවටත් පොරොන්දු වෙන අතර බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මාගේ වගකීම හා යුතුයකම් නොපිරිහෙලා ඉටු කරමින් නායකත්වය ආභරණයක් වශයෙන් නොව එය මාහට ලැබුණු වටිනා සේවයක් කළ හැකි තනතුරක් ලෙස තේරුම්ගෙන කටයුතු කරන බවටත් අද දින මෙම සභාගර්භයේ සිටින සියලු දෙනා ඉදිරියේ ප්‍රතිඥා දෙමි. ඔවුන් සියලු දෙනාටම දහම් පාසලේ ඉදිරි කටයුතු සඳහා සාර්ථකව මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා. මීළඟට අප සූදානම් වන්නේ දරුවාගේ සාර්ථකත්වයට මඟ පෙන්වීමට අවසි උපදෙස් සහිතව අරුත්පර කතාවක නැවුම් බව විඳ ගැනීමටයි. ඒ සඳහා අප ගෞරවයෙන් යුතුව මැදගම ප්‍රාථමික විදුහලේ විදුහල්පති වීරසිංහ ගුරුතුමාන්ට ආරාධනා කර සිටිනවා. සියලුම දෙනාට සුබ දැසනක් වේවා. වැඩමවා වදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි, ආරාධිත මහත්මීනි, ජයවිම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීනි, ආදරණීය දූ දරුවනි, හිතවත් දෙමාපියවරුනි, අද දවසේ ශිෂ්‍ය නායකයන් හැටියට නිරලාංඡන පැළඳවීමට සම්බන්ධ වෙච්ච ඒ දූ දරුවන්ට මා පළමුව මගේ සුභාශිංසන ගෙනෙනවා. මගේ කතාවම දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කොයිතරම් පාලනය කරන්න හැදුවත්
ළමයිගේ ස්වභාවය ඉස්මතු වෙගෙන එන වෙලාවක් මේක. මම අතිශය සතුටටපත් වෙනවා කාරණා කීපයක් පදනම් කරගෙන. මම හිතනවා මම මේ පාසලට ඇවිල්ලා අවුරුදු 8ක වගේ කාලයක් වෙනවා. අපෙන් අධ්‍යාපනය ලැබපු දරුවන් විශාල පිරිසක් මේ වේදිකාව තුළ විවිධ කටයුතු වල නිරත වෙනවා. මේවා දකින ගුරුවරයෙක් හැටියට අතිශය සතුටටපත් වෙනවා. නායකත්වයේ පිළිබඳව තමයි මට කතා කරන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ මනුස්ස ලෝකයේ විතරයි මේ වගේ උත්සව තියලා නායකත්වපත් කරන්නේ. සත්ව ලෝකයේ දිහා බලපුවාම නායකත්වපත් වෙන්නේ નિરાයාසයෙන්. හැබැයි මේ નિરાයාසයෙන් පත් වෙන නායකයන් ඔවුන්ගේ රැහැ ආරක්ෂා කරගන්න දරන වෑයම පිළිබඳව බෞද්ධ සාහිත්‍ය දිහා බැලුවත් අපි විවිධ පාඩම් ඉගෙනගෙන තිබෙනවා. නමුත් අපි මේ නිර්ලාංඡන පළඳවලා නායකයන් හැටියට පත් කරන්නේ මනුස්ස වර්ගයා අර සතුන්ට වඩා විශාල අභියෝග බාධක කම්කටොළු වලට මුහුණ දෙන්න වෙන පිරිසක්. එනිසා දරුවනි අනුන්ට නායක වෙන්න කලින් පළමුව තමන්ට නායකයෙක් වෙන්න ඕන. මට හිතෙනවා අපිට අපි සතුව තියෙන නායකත්ව ලක්ෂණ අපට ලැබුණේ දහම් පාසලෙන් පාසලේ. ඔබට පේනවා ඇති මේ වේදිකාවේ මා හිටගෙන ඉන්න ආකාරය. මගේ කකුල් දෙකම එක හා සමානයි දිගින්. අපි දකින්නේ බොහෝ අය හිට ගන්නකොට එක කකුලක් කොහොම කරනවා, එක කකුලක් මෙහෙම කරනවා. මම ඉස්සරම කියන්නේ Tamanට නායකයෙක් වෙන්න. එතකොට ඔහු බාහිර සියලු ලක්ෂණ වලින් ඔහුගේ ජීවිතේ නායකත්ව ලක්ෂණයන් ළඟා කර ගන්නවා. අද අපට තියෙන්නේ අනිත් පැත්ත. පාසලෙන් බිහි කරන නායකයා, දහම් පාසලෙන් බිහි කරන නායකයා, ඒ පාසලෙන් දහම් පාසලෙන් එළියට ගියම නායකයන් නොවේ. එහෙම වෙන්න බෑ. අපි ආකල්පමය අතින්, නිපුණතාවය අතින් නායක ලක්ෂණ උකහා ගන්නවා නම් අපි ජීවිතයේ මරණයට එක්ම නායකත්ව ගති ලක්ෂණ පෙන්වුම් කරන අය බවට පත් වෙන්නට ඕන. එතකොට කවදාවත් අපි මොන චරිතයන්ට ගොනුගත වුණත් අපේ නායකත්ව ලක්ෂණ අපේ ජීවිත වලින් ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා අද මම හිතනවා 20 දෙනෙක් නායකයන් හැටියට විශ්ව නායක නිර්ලාංඡන පැලඳුවා. මේ දහම් පාසලෙන් වසර ගණනාවක් යනකොට මේ පුංචි දරුවනුත් ওই විදිහට නිර්ලාංඡන පළඳවනවා. එහෙනම් අපට අපේ සමාජයකට සමාජ විශාල වශයෙන් නායකයෝ ලැබෙනවා. මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නේ. නායකයන් තුල නායකයන් කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය. නායකයන් Tamanගේ අනුගාමිකයන් කරුණා මෛත්‍රිය පෙරදැරිව තමයි විචක්ෂණශීලීව සමාජගත කරනවා. එහෙමනම් මේ දරුවන් ගැන අපි අපේක්ෂා කරන්නේ පරහිතකාමී අවිහිංසාවාදී පුජ්‍යලයන් හැටියට, නායකයන් හැටියට කටයුතු කරන කාර්යය. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මම අද සතුටටපත් වුණා මේ විවිධ ප්‍රසංගයෙන් ආරම්භනකොට. මගේ දැකපු මොහොනු අපේ පාසලට ආවනාව නෙවෙයි, බොහෝ අය නටලා තියෙනවා දැකපු අය. හැබැයි මගේ මතකයක් නෑ සමූහ රංගනයක් හැරුණකොට ප්‍රවීණුයි මලිදුයි නටනව මම දැකලා නෑ. අද ඊටාම හොඳ රංගනයක් යෙදුණා. මේකේ ගෞරවය තමයි අපි දහම් පාසලට දෙන්නේ. මේ දහම් පාසලේ කාර්යභාරය ඔක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
ඒ දරුවන් දහම් පාසලට අවශ්‍ය දරුවන්ට අවශ්‍ය නිපුණතා ළඟා කරලා දීලා තියෙනවයි කියන සතුට ප්‍රකාශ කරමින් සියලු දෙනාටම තමන්ගේ ජීවිතේ ජය ගැසෙන්න වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් මේ සියල්ල දිහා ඔබ වෙනුවෙන් සතුටින් බලාගෙන ඉන්න බව ප්‍රකාශ කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.